hello good morning. කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔන්න තවත් ලස්සන දවසක අපි වැඩ පටන් ගන්න යන්නේ. දැන් ඕඩරයක් වැඩිලා තියෙන්නේ. අපි ඒක අරගන්න යමු. පියබා ජනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ ඉරගෝ උලෝ සින්දුවක් ගහගෙන යන්න ඕනේ. නැත්තම් කම්මැලි. ඔයාලා ඉතින් ඉතියට ඔයාලා මාත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ ඉඳන් ඉතින් මම තනියම කතා කර යනවා. ඔන්න යාළුවනේ ඕඩර් එක ගන්න තැනට ආවා. හොටෙල් එක. හරි අපි ඕඩරේ ගමුකෝ. කොතනද දකේ? මේ ඉන්දියාප් එක නේද? හරි, thank you. හරි යාළුවනේ ඕඩර් එක ගත්තා. හරි අපි බාර දෙමු ගිහිල්ලා. යාළුවනේ ඕඩර් එක බාර දෙන්න යන ගමන් ඉන්නේ අතුරු පාරකට වැදිලා තියෙන්නේ. මෙහෙම යන එකත් හොඳයි. ඉතින් ට්‍රැෆික් එක නෑ, වාහන නෑ, ලේසි යන්න පුළුවන්. තව කිලෝමීටර් 2.5ක් වගේ යන්න තියෙනවා. ඔන්න කොල්ලනේ තව ඕඩර් එකක් වැදුනා. මේක වත්තල හරිය මම දැන් ඉන්නේ මේ පෑලි ඕඩර් පැත්තට තමයි වැදිලා තියෙන්නේ. මේ අපි බලමු මොකද්ද කියලා ඕඩර් එක. රයිට් හරි අපි ඕඩර් එක ගන්න දැන් යනවා. සුදු මහත්තයෝ තව කිලෝමීටර් 2.5ක් විතර යන්න තියෙනවා ඕඩර් එක ගන්න. මට මැප් එකේ පෙන්නන විදියට නැතුව ගියා නම් මේට වැඩි අඩු දුරකින් ගන්න තිබුණා. මේ මම මැප් එක දිහා බලාගෙන ගියේ. මේ මෙතනින් පහුණා වම් පැත්තට පාරක් තිබුණා. ඒ පාරෙන් දැම්මම නම් මට මීට කලින් යන්න තිබුණා. යාළුවනේ මම මේ ඕඩර් එක ගන්න යන අතර හරිද මේ ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම මේ පෙන්නන්නේ. මේ ඔන්න බලන්න. ඔයාලට පේනවද දන්නේ මේ අවුව වැටලා තියෙන්නේ දිලිසෙනවා ෆෝන් එක. හරි. ඔන්න පේනවා නම් පොඩ්ඩක් බලන්නකෝ. මේ ඔන්න මට දැන් පෙන්නනවා කිලෝමීටර් 1.8ක්.
හරිද? කිලෝමීටර 1මාරට වැඩි දුරක් පෙන්නනවා. හරි. එතකොට ඔන්න බලන්න මම දැන් ඉන්නේ ඔයාලට පේනවා නම් මෙන්න මෙතන. හරි. එතකොට මම ඕඩර් එක ගන්න යන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට Google Map එකේ පෙන්නනවා මෙන්න මෙහෙම පාරක්. හරි. මෙන්න මෙතෙන්ට එන්න. එතකොට දැන් මම ඉන්න තැන ඉඳන් මේ ඕඩර් එක ගන්න තියෙන තැනට මම හිතන්නේ මීටර් 250ක්වත් නැති තරම්. ඒ වුණාට මෙතනින් වටෙන් පෙන්නන්නේ කිලෝමීටර් 1මාරටත් වැඩිය පෙන්නනවා. මට ඔයාලට අන්න ඒකයි පෙන්වන්න උවමනා වුණේ. අන්න මේ අර මැප් එකකින් බලාගෙන යද්දී අපි පොඩ්ඩක් බලන්න ඕනේ අපි යන්න ඕන තැන කොතනද කියලා. ඊට පස්සේ අපිට මේ අර වටේ යන්න ඕනේ බොරුවට තෙල් පුච්චගෙන කාලෙත් නාස්ති කරගෙන. අර Google Map එකේ යද්දී දන්න තැනක් තිබුණොත් මැප් එකෙන්ම බලාගෙන යන්න හොඳ නැහැ. අපිට පෙන්වනනේ ලොකේෂන් එක කොයි හරිය තියෙන්නේ කියලා. මේ අපිට දන්නවනම් යන්න පුළුවන්. මේ නැත්තම් මැප් එකේ සමහර වෙලාවට දුරින් පෙන්වන්නේ. දැන් මේක මීටර් 500ක් විතර මම වැඩිපුර යන්න ඕනේ. මෙන්න මෙතනින් වමට දාන්න ඕනේ. ඊට පස්සේ ඉස්සරහින් මීටර් 250කින් විතර ආයෙ දකුණට දාන්න තියෙනවා. petessential.lk වත්තල. හරි guys. අපි ඕඩර් එක ගන්න තැනට ආවා. හරි අපි ඕඩර් එක අරගෙන ඉන්න. මේ උබ එකක් ලකින කොට. උඩ එකක්. ඒක වහන්න බැයිද මල්ලි මේවා ගන්න? ඔව්. ඔක සාමාන්‍ය කීයක් විතර එනවද? Pet foods. කොහෙන්ද ගන්න තියෙන්නේ? ඒක විතර? ඔව්. thank you. ඔබ සාම්පල් එකක් කරන් යනවා. හොයන්න බෑ නේද? හරි guys ඕඩර් එක නම් ගත්තා මොකද්ද කියලා මටත් හිතා ගන්න බෑ. හරි අපි ඕඩර් එක බාර දෙමු.
හරි සුද්දා මේක නුවර පාරට වැටෙන්නේ. මම හිතුවේ කොළඹ ඇතුළට කියන්නේ පෑලිගොඩ පැත්තට යන්න ඕනේ මේ කොළඹ පැත්තට යන්න ඕනේ කියලා. මේ නැහැ නුවර පාරට වැටෙන්නේ. දැන් කිලෝමීටරයකින් වගේ වම් අත පැත්තට දාන්න තියෙන්නේ. ඒ කියන්නේ නුවර පැත්තට දාන්න තියෙන්නේ. මේ යාළුවනේ මම මේ ගමන්ම ඔයාලගෙන් පොඩි උදව්වකුත් ඉල්ලනවා. මගේ channel එක දැන් තාම මුල් අවදියේ තියෙන්නේ. හරිද? ඒක නිසා මේ ඔයාලා දන්නවනේ ඉස්සල්ලාම watch hours 4000ක් ඕනේ. ඊට පස්සේ subscribersලා 1000ක් ඕනේ. ඒ දෙක complete වුණාට පස්සේ තමයි ඉතින් සාමාන්‍ය තත්යකට channel එකක් එන්නේ. ඒක නිසා සුද්දලා මට කරදරයක් නැත්තම් උදව්වක් කරන්න දාන වීඩියෝස් ටික බලන්න subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරන්න කරලා bell notification එක on එකේ තියාගන්න මම වීඩියෝස් ඉස්සරහට ලස්සන ඒවා දාන්න වෙනස්ම දේවල් එතකොට මේ share පාරක් දාලා පොඩි support එකක් දෙන්න ඔයාලට තේරෙනවනේ මම මේ job එක කරන අතරේ ඉතින් මේකත් channel එකත් පොඩ්ඩක් ගොඩ දාගන්න try කරන්න කොහොම හරි කොයි පැත්තෙන් හරි ගේමක් ගා ගන්න ඕනේ right හරි සුද්දලා අපි එන යන ගමන් බලමු හරි guys ඒ order එකත් බාර දුන්නා මේ මිස් වැඩිපුරක් ගාණක් දීලා හරි thank you තව 6ටයක් නම් එනවා යූනියන් ප්ලේස් වලට මොකද කරන්නේ ගමුනේ යාළුවනේ ඕන් ඒ ගමන ඕඩර් එක පිට එක වදිනවා මේ ඉස්සෙල්ලා හයර් එක ඉවර කරුවා මේ ඊට පස්සේ ආයෙ හයර් එකක් වැදුනා මේක මේ ගණ්ඩ නම් කිලෝමීටර් 4.5ක් විතර දුරට යන්න තියෙනවා මේ හරි අවුලක් නැහැ ඕඩර් එක අරගෙන තියෙන්නේ අපි බලමු ගිහිල්ලා හරි let's go guys ඔන්න guys උදේ සිද්ධ වෙච්ච සිද්ධිය වගේම දෙයක් නැවතත් සිද්ධ වෙනවා මම මේක ඔයාලට නැවත කියන්නේ ඉතින් අපි හැමෝගෙම වෙලාව ටයිම් එක අපරාධනේ ඒකයි මේ ඕන දැන් මට Google අක්කා කියන විදිහට ගියොත් කිලෝමීටර් 2.5ක් යන්න ඕනේ හරි එතකොට මට ලොකේෂන් එක පේනවා තව මීටර් 500කින් විතර අන්න ඒකයි අපි පොඩ්ඩක් බලලා යන්න ඕනේ හරි guys අපි ලොකේෂන් එකට ගිහිල්ලා බලමු Devon Hotel and Bakery හරි guys ප්ලේස් එකට නම් ආවා සෙනග වගේ බලමු අපි එතකොට ගිහිල්ලා
සුද්දා ඕඩර් එක ගත්තා. සෑහෙන වෙලාවක් හිටියා. ඔයාලා දකින්නද නේද? ඔය වගේ තනුත් සෙට් වෙනවා ඉතින්. ඕකෝ කරන්නද නේද? හරි. ඕඩර් එක වෙරිෆයි කෙරුවා. ඕඩර් එක වෙරිෆයි කරුවා, කම්ප්ලීට් කෙරුවා. හරි. අපි යමු, let's go. ඕඩර් එක නම් ගත්තා යාළුවනේ. මේ මාර සෙනගක් ඒ කඩේ තියෙන්නේ. මම හිතන්නේ කෑම හොඳ ඇති. කෑම හොඳද නැද්ද දන්නේ නැහැ. පුදුම සෙනගක් හිටියේ. පැය භාගයක් විතර හිටියා. ඕඩර් එක නම් ගත්තා. මේ නුවර පාරේ ඉන්නේ දැන් කිලෝමීටර් 10ක් විතරමයි යන්න තියෙනවා. හරි අපි යමු බලන්න. හරි guys, අපි දැන් කොළඹ නුවර පාර ආවේ. ඊට පස්සේ මෙතනින් දාන්න තියෙනවා guys, මට පොඩි අමිහිරි දෙයක් වුණා. මේ ඔයාලට කියන්න කොහොමද කියලා හිතුණා. කොහොම හරි මේ ඕඩර් එක දෙන්න ආවා. එතකොට මේ කොළඹ පාරෙන් දකුණු අත පැත්තට පෙන්වුවේ මැප් එකේ. ඊට පස්සේ මගක් දුරට යද්දි මට පොඩ්ඩක් තේරුණා වැඩේ. මේ එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. මේ හයිවේ පාර පෙන්නලා තියෙන්නේ. මොනවා කරන්නද ඉතින් පොඩ්ඩක් දුරක් ගිහිල්ලා ආපහු අරවගෙන ආවා. එහෙම තමයි ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා නේද? ගණන් ගන්න හොඳ නෑ කොල්ලෝ. හරි අපි යමු. අපි යන්නේ දැන් හයිවේ ගුවන් පාලම යටින්. right, මෙතනින් ගිහිල්ලා මීටර් 250කින් වම් අත පැත්තට දාන්න තියෙනවා. guys, බලමු අපි ලොකේෂන් එකට නම් ඇවිල්ලා ඉන්නේ යූනියන් ප්ලේස් එක. කස්ටමර්ස්ට කෝල් එකක් නම් ගත්තා. දැන් මෙතෙන්ට එනවා කියලා කිව්වා. බලමු අපි. ඕඩර් වදිනා හොගාලා. පීසා හට් එක ඉස්සරහට එන්න කිව්වා. පීසා හට් එක ඉස්සරහට නම් ආවා.
විනිරු මේක ලොකේෂන් එක පෙන්නන්න ඕන ඔය පැත්ත. IC 24යි. හතරයි 624යි 630යි 700යි. හරිද බං? හරි. හරි. හරි.